මං අද ආවේ ඔයගොල්ලොත් එක්ක මට වෙච්ච මගේ ලයිෆ් එක්ස්පීරියන්ස් එකක් ෂෙයා කරගන්න තමයි. මං හිතුවා ඒක ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරගත්ත ඉතින් හොඳයි කියලා. ඔයගොල්ලන්ටත් ආස වෙයි කියලා මම හිතනවා. මොකද්ද මට වෙච්ච මගේ ලයිෆ් එක්ස්පීරියන්ස් එක. හරි. අපි මෙහෙම පටන් ගමුකෝ. සමහරක් තැන් තියෙනවා. සමහරක් දේවල් තියෙනවා අපිට ඒක කතා කරලා ඔප්පු කරන්න බැරි දේවල් තියෙනවා. ඒ කියන්නේ ඒක අපිම එක්ස්පීරියන්ස් කරලා අපි මේකට මූණ දීලා අපිට වෙච්ච අත්දැකීම අපිට බෑ සමහරක් වෙලාවට ඒක ඔප්පු කරන්න. සමහරක් දේවල් තියෙනවා අපිට ඔප්පු කරන්න බෑ. හැබැයි එතන යම්කිසි දෙයක් තියෙනවා. යම්කිසි බලවේගයක් තියෙනවා. ඒක ස්පිරිචුවලි වෙන්න පුළුවන්. ඒක සමහරකට මෙන්ටලි වෙන්න පුළුවන්. ඉතින් එක එක විදිහට ඔයගොල්ලෝ ඒක බාර ගන්න පුළුවන්. හැබැයි මේක මට වෙච්ච දෙයක්. මට මේක මිරකල් එකක් කිව්වොත් නිවැරදි ඇත්තටම. හරි එහෙනම් අපි ඉක්මනට කතාවට පටන් ගමු. මමයි මගේ මල්ලි සහ මගේ හොඳම යාළුවෙක් අපි මීට අවුරුදු මම හිතන්නේ 8ක් 9කට වගේ ඉස්සර කතාවක් තමයි මම මේ දේවලුත් එක්ක ෂෙයා කරන්න යන්නේ. අපි ගියා සිරිපාදේ. සිරිපාදි කොහොම ඔයගොල්ලෝ හැමෝම දන්නවා. සිරිපාදි කියන්නේ ඇත්තටම උතුම්ම තැනක් අපේ ලෝකේ තියෙන අපේ ස්පෙෂලි අපේ බුද්ධ ආගම සහ බුද්ධ දර්ශනය අදහන කට්ටියට ඉතාමත් විශිෂ්ටයක් තමයි සිරිපාදේ කියන්නේ. ඉතින් මට විතරක් නෙමෙයි ලෝකවාසීන් සියලුම දෙනාට පුදුම බලවේගයක් තියෙන පුදුම ශක්තියක් තියෙන වටිනම තැනක් තමයි සිරිපාදේ කියලා කියන්නේ. ඉතින් වෙනදා වගේම මගේ ෆස්ට් එක්ස්පීරියන්ස් එක සිරිපාදේ යන්න අපි ඔක්කොම රෙඩි වෙලා මමයි මගේ මල්ලි සහ මගේ තව යාළුවෝ දෙන්නෙක් එක යාළුවෙක් ඕස්ට්‍රේලියාවේ ඉඳන් ආවා. මට මතක විදියට මේක ඔක්තෝබර් සැප්තැම්බර් ඔක්තෝබර් වගේ කාලෙක තමයි මේක අවාරයක තමයි අපි ප්ලෑන් කරේ සිරිපාදේ යන්න. නෝමලි සිරිපාදේ අවාරවල යන්නේ නැහැ. මොකද ඒක තමයි නීතිය. නීතිය කියන්නේ ඒ කාලේ තමයි සත්තු වෙන්නේ. ඒකට සිරිපාදේ තනිකර වහින කාලයක් ඒ කාලේ වෙනවා. ඒ කාලෙට වෙන තනිකර සිරිපාදේ ක්ලීන් වෙන කාලයක් කියලා කිව්වොත් ඔයගොල්ලෝ විශ්වාස කරනවද? ඒ කියන්නේ ඒ කාලේ තමයි සත්තුන්ට නිදහසේ ඇවිදින්න පුළුවන් සහ ඒගොල්ලන්ගේ දින ඒ කියන්නේ කොහොම හරි බ්‍රීඩ් කරන්න. අපි එහෙම කියමු බ්‍රීඩ් කරන්න ඒ කියන්නේ ඒ ඒරියා එකට නිදහස එන්න වගේ මොකද හැමතිස්සෙම නැත්තම් මිනිස්සු යනවා මිනිස්සු ට්‍රැවල් කරනවා සිරිපාදෙට. ඉතින් මම හිතන්නේ ඒ කාලේ තියලා ඇත්තේ නිකන් බ්‍රීඩ් කරන නැවත රිෆ්‍රෙෂ් වෙන්න වගේ තමයි මම හිතන්නේ ඒ කාලේ අවාරේ කියලා තියලා ඇත්තේ. ඒ විතරක් නෙමෙයි ඇත්තටම අවාරයේදී පොඩ අමාරුයි. මොකද හරියටම වහිනවා. හරි. ඉක්මනට මම ටොපික් එකට එනවනම් ඉතින් අපි ප්ලෑන් කරා මොකද මගේ ෆ්‍රෙන්ඩ් එයා වසීදන් එන්නේ හින්දා එයාට ඉක්මනට යන්න ඕනේ. මොකද එයාට නිවාඩු නැහැ. ඉතින් එයා එන ඒ පොඩි ටයිම් ලයින් එකෙන් එයා කිව්වා අපි රහුල් අපි යන්ද සිරිපාදේ කියලා. ඉතින් මමත් හා කියලා. ඉතින් අපි යාළුවෝ ඔක්කොම සෙට් වෙලා. ඉතින් ඔගොල්ලෝ තවත් දන්නේ නැති පැති දෙකක් තියෙනවා. එකක් තියෙනවා රත්නපුර පැත්ත සහ අනිත් එක හැටන් පැත්ත. අපි එදා ගියේ රත්නපුර පැත්තේ. රත්නපුර පැත්ත සාමාන්‍යයෙන් දුරයි කියලා කියනවා. ඉතින් අපි කිසිම දෙයක් දන්නේ නැහැ. අපි කොහොමද අපේ යාළුවවත් අරගෙන මොකද රත්නපුර අපේ යාළුවෙක් හිටියා. ඉතින් අපි මේ පැත්තෙන් යන්නේ හේතුව ඒ ගෙදර ගිහිල්ලත් ඒ යාළුවන්ව හම්බෙලා පොඩ්ඩක් අපි පොඩ්ඩක් විනෝද වෙලා. හැබැයි අපි විනෝද වුණාට අපි ඒක හරියටම භක්තියමයි කරේ. ඒ කියන්නේ කිසිම ඕන නරක වැඩ කරේ නැහැ. ඒ කියන්නේ ගිහිල්ලා වෙන වැඩ කරේ නැහැ. අපි ඇත්තටම ගිහිල්ලා රත්නපුරේ සම්මන් දේවාලට ගිහිල්ලා අපි එතන වැඳලා එතන ප්‍රාර්ථනාවකුත් කළා අපිට කොහොමද කිසිම කරදරයක් වෙන්න එපා කියලා එන්න පුළුවන්කම ලැබෙන්නේ කියලා අපි ඉතින් ගියා. කොහොම හරි අපි රත්නපුර පැත්තෙන් අපි අපේ ගමන ආරම්භ කරා කරුණාකරන්න. කරුණාකරන්න කියන්නේ ඉතින් කරුණාකරන්න යද්දී හිතා ගන්න බැරි දේවල් ගොඩකට අපිට මුහුණ දෙන්න සිද්ධ වුණා. ඒක කොහොමද කියන්නේ කියලා අනේ මන් දන්නේ හැබැයි කොහොම හරි අපිට එක එක දේවල් හම්බුන ඉස්සරහට අපිට ඇත්තටම ස්ටාර්ට් එක ඉඳන්ම අපිට බල්ලෙක් හමු ලස්සන සුදු බලු පැටියෙක් හම්බුණා. කොහෙන් ආවද කියලා අපි අද වෙනකන් දන්නේ නැහැ. ඉතින් එයාත් අපිත් එක්ක උඩට යනවා. කරුණාකරා යද්දි හොම පුදුම වැස්සක් ආවා. ඒ වැස්ස මට හිතා ගන්න බෑ කොහොමද ඒ වැස්සේ අපි ගියේ කියලා. අපිට ඇත්තටම මේක මාරම එක්ස්පීරියන්ස් එකක් ඒ වගේ වැස්සක්. කොහොම හරි ඉස්සරහට යද්දි අපේ මල්ලිය කියන්නේ මගේ මල්ලිට පොඩි අමාරුවක් ආවා. කොන්දේ අමාරුවක් ආවා. යට ගන්න අමාරු වුණා. ඉතින් එයා එතන ඉඳගත්තා බිම ඇත්තටම. ඉතින් කොහොම හරි කරලා අපි අර වාම් ගාලා මොනවා හරි කරලා
කොහොම හරි උස්සගෙන වගේ අපි ගියා. ඔහොම නගිද්දි අපිට මේ ඇත්තටම පුදුම පැති ලස්සන කියන්නේ ඒ ලස්සන අපිට කියා නිම කරන්න බෑ වචන වලින් ඒ දවසේ වල තිබ්බ ලස්සන. ඒ කඳු පාමුලේ කඳු වල ඒ අර වලාකුළු මැදින් යනවා හුලං එතකොට පුදුම අමුතුම සද්ද ඒක අමුතු හරිම ඒක කියන්න මට වචනෙන් ඔයගොල්ලන්ත් එක්ක එක්ස්ප්‍රෙස් කරගන්න තේරෙන්නේ නැහැ ඇත්තටම. කොහොම හරි අපි ඔහොම යද්දී අපි කොහොම හරි උඩට කරුණා කරා වැස්ස කියන්නේ අපිට හිට මෙහෙ පේන්නේ තරම වැස්ස. පස්සේ අපි ස්වාමීන් වහන්සේ නමක් මග හම්බුණා. ස්වාමීන් වහන්සේ නම මග හම්බෙලා කිව්වා තව චුට්ටයි තියෙන්නේ පුතාලා කොහොම හරි ඒගොල්ලෝ කරුණා කරන්න තව චුට්ටයි යන්න තියෙන කියලා. ඉතින් ඒකත් ෆුල් ගට්ටයක් කරගෙන අපි තව හරි තව පොඩ්ඩයි දිලා මොන පොඩ්ඩද යනවා අපි කොහොම හරි හැබැයි අපිට දැන් අපි 4 දෙනාත් එකපාර මිසින් වෙනවා 4 දෙනා. 4 දෙනා මේකට ඉන්නවා ආයෙ චුට්ටක් වෙලා බලද්දී මම එක්ක ඉස්සරහා එක්ක මල්ලි පිටිපස්සේ එක්ක මගේ යාළුවෝ දෙන්නා මට ගොඩාක් ඉස්සරහා ඒ වගේ ආයිත් බලද්දී ඔක්කොම එක වෙලාවට එකට යනවා. ඉතින් ඔහොම කරුණා කරගෙන කොහොම හරි අපි දෙවියන්ගේ පිහිටෙන් උඩට අපි කරුණා කරා. ඉතින් ගියාට පස්සේ කවුරුත්ම නැහැ. ඒ කියන්නේ මොකද මේ ඒක අවාරකනේ අපි මේ කරුණා කරේ. ඉතින් කොහොමද ගිහලා අපි කොහොම හරි ඇතුළට යද්දී සිරිපා මළුවේ ඒ සිරිපාද වහන්සේ වැඩමවල ඉන්න තැන ඒ පොඩි බිත්ති කෑල්ලේ ලක්ෂයකට වැඩිය මොත්ලා. අර මොත් කියන්නේ අර මං මේ නිකන් අර ඉන්නේ අර මේ මොකද උන්ට කියන්නේ අර සමනල්ලා වගේ පොඩි එකෙක් ඉන්නේ වගේ මොත්ලා මුළු සීලින් එකේම ලක්ෂයකට වැඩි මට තාමත් ඒක මතක් කරන ඇඟත් හිර වැටෙනවා මේ ඒගේ මොමන්ට්ස් මතක් වෙද්දි. ඉතින් කොහොම හරි ඒ එතන ගිහිල්ලා අපි පූජාවත් කොහොම හරි කරලා ඊට ඉස්සෙල්ලා කරුණා කරද්දී අපි අර මග හිටුණා අපි ගෙනිච්ච එක බත් පාසලයක් විතරයි. ඒ කියන්නේ 4 දිනාට බත් පාසල් 4ක් ගෙනිච්චා. කඩයක් ඇති කියලා හිතාගෙන හැබැයි ඒක කඩයක්වත් ඇල්ල තිබ්බේ නැහැ. කඩ ඔක්කොම වහලා අපිට බඩගිනි කියන්නේ පුදුම බඩගින්න. හැබැයි බත් එක කාලා බත් එක නිකන් ගල් ගහලා වගේ මේ තාම මතක තාම රතු බත් එකක් අපේ ඒ අර රත්නපුර පැත්තේ යද්දී අපේ යාළුවෙක් ගෙදර ඒ ආන්ටි තමයි හදලා දුන්නේ රතු බත් එක. තාම මතකෙදි ඇත්තටම කෙලත් කරනවා කටට. ඉතින් කොහමද මේ බත් එක කාලා තමයි මුළු දවසම හිටියේ බත් එක කාලා. හැබැයි අපි පොඩි වැරද්දක් කරා. අපි කිව්වා අපි ඉක්මනට උඩට කරුණා කළා අපි එදාම එමු කියලා. අපි අර එහෙම වචන අර කට පරිස්සම් කරගන්න කියනෝනේ. අන්න ඒකයි මම මේ කියන්නේ අපි ගොඩක් අර එක්ස්පීරියන්ස් කරගොත් අපිම තමයි ඒක එක්ස්පීරියන්ස් කරගන්න ඕනේ. අපිට කට්ටිය කියලා මෙහෙම ඇත්ත මෙහෙම කිව්වොත් මෙහෙම වෙනවා. එහෙම කියලා කියන්න බෑ. හැබැයි කොහොම හරි අපිට ඕක තමයි මම හිතන්නේ වැරදෙන්නේ නැත්තේ මං හිතන විදිහට. ඉතින් long story short අපි ඉවර කරන්න ඕනේ. අපි කොහොම හරි උඩට කරුණා කරලා පූජාව කරලා ඉතින් අපිට කොහොමද අපි අර දැන් මගේ යාළුවෝ ගෙනල්ලා තිබ්බ රේන් කෝට්ස් වගේ කසි වලින් ඒ රේන් කෝට්ස් උත් කියන්නේ ආයින පුදුම වැස්සක් වර්ෂාවක් කියන්නේ වර්ෂාව මට අර හෝස් පයිප් එකෙන් නමකල වතුර පාරක් මුන්ට අල්ලද්දි අන්න ඒ වගේ මේ එච්චර ලොකු ප්‍රෙෂර් එකකින් තමයි වතුර අපිට එන්න ගත්තේ. ඉතින් ඒක මම දැන් මතක් වෙදිත් ඇත්තටම ඇඟ හිරි වැටෙනවා. ඉතින් කොහොම හරි අපි උඩට ගිහලා අපි පූජාව ලස්සනට කරලා අපිට හම්බුණා ඒ ලොකු හාමුදුරන්ගේ අර පොඩි කුටියක් වගේ තිබ්බා ඉන්න. ඒ කුටියට ගිහිල්ලා කවුද මන් දන්නේ අපිට තේ වගේකුත් හදලා දුන්නා. ඉතින් අපි ඒ තේ එකක් කොහොම හරි බීලා එතනින් චුට්ටක් කළා අපි ඇලෙවෙන්න කියලා අපි රේන් කෝට් එක පැත්තක තියලා ඇලෙවගෙන ඉද්දි චුට්ටක් කළා බාද රේන් කෝට් එක මිසින්. හරිද? ඒ උඩින් බලද්දි කවුද මන් දන්නේ ආපු මිනිස්සෙක් ඒ රේන් කෝට් එක අතන යනවා දැක්ක. ඉතින් අපිට කෑ ගහන්නත් පණ නැහැ. මේ ඉතින් අපි සද්ද නැතුව හිටියා. ඉතින් කොහොම හරි එක්කෙනෙක්ට පල්ලෙහාට ඉතින් රේන් කෝට් එක නැහැ. කොහොමද අපේ දෛව වෙලා තිත්ත කරවලේ අපි පල්ලෙහාට කොහොම හරි බහිද්දී වෙලාව එහෙම් පිටත් උනේ 4:00 5 විතර වගේ වෙද්දී. ඒතකොට තනිකර වැස්ස ඔක්කොම නැවතිලා තිබ්බේ. අපි ඉතින් පල්ලෙහාට කරුණා කරන් ඉද්දී මගේ මල්ලිට ඒ කියන්නේ මාරම අමාරු වුණා. ඒ කියන්නේ හුත්තටම අමාරු වුණා. ඒ කියන්නේ මම ඇත්තටම හිතුවේ දැන් මම කොහොමද කියන්නේ මේ චොපයක් ගැන තමයි පළට ගේන්න එක එක දැන් මට හිතෙනවා දේවල්. දැන් මම කොහොමද කරන්නේ? දැන් මගේ යාළුවක් ඉන්නවා. දැන් කිසිම හවුහරණක් නැහැ. ලොස් සීන් එක. ඉතින් කොහොම හරි අපි මැනේජ් කරගෙන පල්ලෙහාට ඔහම එද්දී ඒ වෙලාවේ තිත්ත කරුවලයි නේ පිච් ඩාර්ක්යි පහමාරු වුණාට පුදුම කරුවලක් තිබ්බේ වෙලාව කියා ගන්න බෑ ඇත්තටම කියනවනම්. ලොස් සීන් එකක් ඔය ඒ වෙලාවට ඇත්තටම මට ඇත්තටම දැන් කියලා මතක් කරද්දිත් හිතා ගන්න බෑ මම කොහොමද අපි ඒක කරේ කියලා. මගේ යාළුවෙක් අර ස්ටික් එකක් අරන් හිටියා අර ඔස්ට්‍රේලියාවේ දැන් ආපු මගේ හොඳ යාළුවා. ඒ ස්ටික් එක ගගා තමයි එයා ඉස්සරහින් ගියා.
අපි තුන්දෙනා පිටිපස්සෙන් එක තමයි ගයිඩ්ලයින් එක. එයා යනවා. එයාගේ මාර්ගය තමයි අපි දැන් පල්ලෙහාට බහින්නේ. ඉතින් උන් බයිට් කියන්නේ මුකුත්ම පේන්නේ නැහැ. කරුවල ෆෝන් එකේ ලයිට් එක තමයි අල්ලන් යන්න ඕනේ. ඒකත් ගොඩක් වෙලා ළඟින් බෑ ෆෝන් එකේ බැටරි බහිනවා. අපිට වතුරවත් නැහැ බොන්න. බඩගිනි කියන්නේ පණ නැහැ. ඕගොල්ලෝ හිතන්න ඒ වගේ අවස්ථාවකදී ඕගොල්ලෝ මුහුදු ප්‍රති මොනවද කරන්න කියලා. ඒක වචනකින් කියන හරිම අමාරුයි. මාරම බඩගිනි මාරම තිබහයි කියන්නේ ඉල්ල ගන්නවත් අහන්නවත් කවුරුත් ළඟපාත නැහැ. පේන තෙක් මානක නැහැ. හැබැයි මන් දන්නේ ඒ මොමන්ට් එක හිතිච්ච දේවල් අපි නිකන් පාවීගෙන යනවා වගේ අපිට දැනෙනවා. දැන් ඒත් අපි දැන් බහිනවා. දැන් ඒ ASCII මල්ලියත් හොඳටම අමාරුයි. අර වැස්සේ තෙමිලා අපි අර රේන් කෝට්ස් අස්සට අර ජැකට්ස් එම අඳන් ගිහලා ඒවත් තෙමිලා ඒවල වතුර බරට තව බරයි. ඇඟ තව බරට එල්ලෙනවා. ඉතින් කොහොම හරි ඔහොම පල්ලෙහාට යද්දී අපිට එහෙම ඇවිදන් යද්දී අපිට පේන ගත්ත පොඩි හට්ටක් වගේ නිකන් පොඩි බේස් එකක් වගේ තැනක්. අපි හිතුවා මෙතන අපි කොහොම හරි නවතිනවා. මෙතන නම් මෙතනින් එහාට යන්න බැරි වෙයි. ඒත් හිතා ගන්න බෑ. අපි ඔක්කොම නිකන් වෙනම ඩ්‍රීම් වර්ල්ඩ් එකක වගේ. කියන්නේ මම ඔහේ යනවා කියනවා තේරෙන්නේ නැහැ ඇත්තට මේලා. ඒ කිසිම දන්නේ මොනවද කරන්නේ කාගෙන්ද හවුහරණක් නැහැ. අන්න වචනේ හවුහරණයක් නැහැ. ඉතින් ඔහොම යද්දී ඒ බේස් එකක් තිබ්බ ඇත්තටම මේ වෙලාව අපි අපේ ආරක්ෂක අපිට මේ ඇත්තටම මේ වෙලාවේ අපි ඇත්තටම ආදරයෙන් මතක් කරනවා අපේ යුද හමුදාව. මොකද ඒගොල්ලෝ පුදුම අසීමිත සේවයක් කරනවා සිරිපාදෙට විතරක් නෙමෙයි අපි මුළු ලංකාවට. හැබැයි එතන ඒ අපේ යාමිකයන් දුන්න සපෝට් එක ඒ වෙලාවේ මට වචන වලින් කියන්න බෑ. ඉතින් ඒගොල්ලෝ අපිව දැකලා මේ වෙලාවේ ඒගොල්ලෝ මේ පල්ලයට බහින්නේ නෑනි. ඒ පතර මේ අවාරකනේ කවුද උකට අවාරකයන් නගින්න කිව්වේ අරකයි මේක ඒගොල්ලෝ අපිට කියනවා. කඩ ඔක්කොම වහන්නේ එහෙම කියලා. ඉතින් අපිට සිහියක් නෑ මුකුත් නෑ. අපි ඉතින් අර ජොලියට නැග්ගා කිව්වට ජොලියක් නෙමෙයි. අපි ඒක කොහොම හරි අපි ආසාවෙන් කරුණා කරේ. හැබැයි ඉතින් අපි ගිය කාලේ වැරදි. නමුත් ඉතින් ඒගොල්ලෝ කෝ ඔයගොල්ලෝ යන්න එපා. ඔයගොල්ලෝ අපේ බේස් එකේ ඉන්න මේ ඉඳලා හෙට පහුවෙන්ද උදෙන්ම යන්න කියලා. කියලා අපිට චූටි පොඩි කාමරයක් දුන්න මට තාම මතකයි. ඒ කාමරේ අර මේ ලිප් වල හදන්න අර පොඩි ගෙවල් වල ගහන්නේ නිකන් අර සිමෙන්ටි බැම්මක් වගේ. උසට සිමෙන්ටි බැම්මක් ගාලා ආයි මුලකට ලිපක් හදන්නේ. ඉතින් ඒ වගේ තැනක තමයි දැන් අපි හිටියේ. දැන් අපි එතන ඉද්දි දීලා ඒගොල්ලෝ අපිට කන්නක් දුන්නා. මට තාම පරිප්පුයි අර හාල් මැස්සොයි බතුයි තමයි කන්නේ බාන ඒගොල්ලෝ කොච්චර ඒ කියන්නේ අපි කවුරු කියලාවත් දන්නෙත් නැහැ. ඒ කියන්නේ මේ වෙලාවේ ඒගොල්ලන්ට කන්න උයාගත්තේ ඒගොල්ලන්ගේ ඩිනර් එක ඒගොල්ලන්ගේ රැකෑම ඒක අපිත් එක්ක ෂෙයා කරගත්තා. අපිට දුන්න කන්න. අපිට ඒගොල්ලන්ට ඇත්තටම මාර ණයක් ඇති. මට මේ වීඩියෝ කරන්නත් හිතුනේ ඒගොල්ලන්ගේ කවුරු හෝ ඒ වයිදා හිටපු ඒ ආරක්ෂකයන්ට ඇත්තටම ස්තුතිවන්ත වෙන්න ඕනේ. අපිට දුන්න සපෝට් එකට. ඒ දුන්නේ නැතු අපි දැනගෙනවත් නැතු අපිට මිනිස්සෙට ආහාර දෙනවා කියන්නේ ඇත්තටම අපේ ලංකාවේ අපි මිනිස්සුන්ගේ තියෙන හොඳ ගතියක් තමයි ඒක. ඉතින් ඒ වෙලාවේ අපි මම මේ වෙලාවේ ඒක මතක් කරන්න ඕනේ. ඉතින් කොහොම හරි අපි රෑ එතන ඉද්දී එතකොට ඇති 7ට විතර වගේ ඒත් ලයිට් දාලා නැහැ. සාමාන්‍ය සිරිපාතේ බහිද්දී ලයිට් දානවනේ. ලයිට් දාන අමතක ලේගොල්ලන්ට එදා. ඉතින් කොහොම හරි ඉතින් අපි ආවත් එක්කම ලයිට්ස් දැම්මා. දැම්මට පස්සේ ඉතින් අපි එනිවේ අපි ප්ලෑන් හිතාගත්ත අපි එතන ඉන්නවා කියලා. ඔහොම ඉද්දී අපි දැන් කෑම එකත් කාලා දැන් බරත් පිල්ලා කොහොම හරි රෑ 9:10 විතර වගේ මල්ලිට හොඳටම අමාරුයි. කියන්නේ මල්ලිට ඇවිදම ගන්න බැරි තත්ත්වෙට වෙවුලනවා අපිට කරන්න දෙයක්වත් නැහැ. මම දැන් මේ වෙලාවේ මතක් කරන්න ඕනේ මගේ යාළුවා උදාරයියයි මමයි විතර පොඩ්ඩක් හරි පරි තිබ්බා. අනිත් යාළුවා ඌ ගෝන් ඌටත් හිත ගන්න පණ නැහැ. ඉතින් ඌ පැත්ත ගිහලා අර ලිප් බොක්කේ කියන්නේ ලිප මුල් එක හරි අපිට දැන් ගිනි ගොඩක් ගහ ගන්න ඕනේ. ගිනි ගොඩක් ගහගෙන ඉදියන්නේ නැහැ. උදව් විල්ල ගන්නත් කවුරුත්ම නැහැ. මේක තමයි ස්පෙෂල්ම මම කියන්නම වටිනම කතාව මේක. ඉතින් කොහොම හරි දැන් මම උදාරය දැන් අපි මොකද කරන්නේ? දැන් අපි මොකක් කර ගිනි ගොඩක් ගහගමුද? මේ එහෙම කියලා. දැන් ගිනි ගොඩක් ගහ ගන්නත් එළියට යන්න ලී හොයා ගන්නත් බෑ. එච්චර සීතලයි වහිනවා කියන්නේ ඒක ආයේ මට පුදුම වැස්සක් ඉතින්. ඒකේ වරුෂාව මට දැන් මතක් වෙද්දී අර හෝස් පයිප් එකකින් ඔකන්ට අර ඉස්සලා කිව්වා වගේ හෝස් පයිප් එකකින් මූන්ට අල්ලන්නේ වතුර. ඔකන් හිටන්නේ ප්‍රෙෂර් එක ඔකන්ට ලොස්නේ උලට ගිනි ගොඩක් තියා ඔයගොල්ලන් මේ ගිනි කුරක්වත් ගහගන්න පුළුවන් දේ වගේ වෙලාවක බැහැනේ. ඉතින් කොහොම හරි කමන්නේ මේ මොන හරි බලමු කියලා උදරයයි මමයි අපි කොහොම හරි අපි හිටපු කාමරෙන් එළියට යද්දි වල්ලු රංචුවක් වටේ කැරකෙනවා කෑ ගහ කැරකෙනවා. කියන්නේ දැන් බයයි දැන් ඇතුළට කියලා දැන් අපි හිතනවා. දැන් මොකද දොරක් නැහැ අපි හිටපු ඒ කාමරේ දොරක් නැහැ.
පොඩි ස්පේස් එකක්. ඉතින් දැන් හිතනවා දැන් ඇතුළට දැන් මොකෙක් කඩන් ඉදන්නේ සද්ද එනවා කැරකෙනවා වටේම. ඒ කියන්නේ කෑ ගගහ වටේ කැරකෙනවා. සාමාන්‍ය ඕන මගුලක් වෙච්ච දෙයක් කියලා හිතාගෙන අපි දින එළියට බැස්සා. එළියට බහැලා ලීයක් කොටයක් හරි යන්න බලද්දි ඔක්කොම ලී තියෙන බිම තියෙන කොට පවා මේ හීනේ ලී කෑලි පණ නැහැ අපිට. ඒව පවා දෙමිලා මේ පත්තු කරන්න බෑ. ඉතින් ඔහොම ඉද්දී අපි දෙන්නම බල ඉද්දී ඒ තිබ්බ ඒ කොටුවේ අපි හිටපු තැන පිටිපස්ස පැත්තෙන් එකපාර 103 දෙනෙක් ආවා. මේ කතාව ඇත්තම කතාව මේ අපිට වෙච්ච හින්දා මම මේ වන්න මේක කියන්නේ. මම ඉස්සලා කතාව ආරම්භයේදී මම කිව්වේ ඒකයි සමහරක් දේවල් අපිට වචන වලින් කියලා ඔප්පු කරන්න බැරි දේවල් මේ ලෝකේ තියෙනවා කියලා. ඉතින් මේ තුන් දෙනා එකපාර ඇවිල්ලා මට 100 ගැන ඔලුව ජටාවකුත් ගැට ගහගෙන තවත් 100 දෙන්නෙක් හිටියා. මට මූණවල්වත් හරියට මතක නැහැ. හීනයක් වගේ සරන් ඇඳන් හිටියේ ඔක්කොම. මේ මාරහැ 10 මාර 11 විතර වගේ බලු බල්ලෙක් නේ අපිත් එක්ක ආව බල්ලා විතරයි ඉන්නේ. ඌත් කොහෙද දන්නේ නැහැ. ඌත් මිසින්. ඉතින් ඔහම ඉඳි එකපාර ළඟට ඇවිල්ලා ඒගොල්ලන්ට මම අපිට අහන්නවත් විදියක් නැහැ. ඒගොල්ලෝ එකපාර ආව ලී ටිකක් එකපාර ගෙනලා දුන්නා. එකපාර අපි ඉන්න තැන ලී පත්තු කරා මේව කරා මේ අපිට කොහොමද ස්තුති කියලාවත් කියන්න අපිට 100ක් නැහැ. කොහෙන් ගියාද දන්නේ නැහැ. ඒක තමයි කතාව. අද වෙනකන් අපි දන්නේ නැහැ ඒගොල්ලෝ කවුද කියලාවත්. ඉතින් අපි අපේ තියෙන අමාරුට අපි ලිබ් බොක්කස්ස ගිනි මැලේ වටේ පුළුවන් නම් පහිනවා ගිනි මැලේට එච්චර රස්නයක් අපිට සීතලයි. ඉතින් අර කොහොම හරි කරගෙන අපිට හැමම නිින්ද ගියා උදේ වෙනකන් නිින්ද ගියා. අපි දන්නේ නැහැ මොකද උනේ කියලා ඊට පස්සේ. ඉතින් අපි එකපාර හැල්ලා බලද්දි අපි මල්ලිට පුදුම මිරකල්ලක් කිව්වේ ඒකයි. මට ඉස්සෙල්ලා එයා නැගිටලා. අපිට ඉස්සෙල්ලා එයා නැගිටලා එයාට හොඳටම හොඳයි. එයා අහනවා මොකද කියන්නේ මුනේ වගේ නේ අර කිසිදා මතක නැහැ වගේ නිකන් එයා අහනවා මේ මට දැන් අවුලක් නැහැ මොකද උනේ අයි අපි දැන් ඊයේ මාර වැස්ස. එයා නිකන් වෙනමම කතාවක් එයා කියන ගත්තා. ඉතින් ඒක මට කවමදාකවත් අමතක වෙන්නේ නැහැ. හැබැයි අපිට එක දුක හිතන දෙයක් වුණා. මොකක්ද වුණා කිය ඇත්තටම මොකක්ද උනේ කියනවනම් ඒගොල්ලෝ අපිට තැන්ක් යූ කියනවත් සිහිය නැහැ මොකද අපිට ඔළුවේ තිබ්බ ඉක්මන පල්ලයට බහින්න. මොකද බඩගිනිනේ බඩගිනි තිබහයි කිසිම දෙයක් කර ගැනීමට කියන්නේ මේ වෙලාවේ අපි හිතා ගන්න ශක්තියක් නැහැ. ඉතින් ලොකුම පුදුම දේ තමයි මල්ලිට හොඳ වෙච්ච එක. ඇත්තටම පැය 5ක්වත් අපි හිටියේ නැහැ. අපි මහන්සිර අපිට එතන නිින්ද ගියා. ඉතින් කොහොම හරි පල්ලෙහාට කරුණා කරලා පල්ලෙහාට බැස්සත් එක්කම චූටි කඩයක් තිබ්බා. මොකද අපි රත්නපුර පැත්තෙන් ගියේ රත්නපුර පැත්තේ කට්ටිය දන්නේ නැති අර පන්සලත් එක්කම පොඩ්ඩක් යද්දි චූටි කඩයක්. ඉතින් අපි ඒ කඩේට ගිහලා මුළු කඩේම කෑවා. මුළු කඩේ තිබෙ මොනවාද අඩද මොනවාද කේක්ද පාන්ද මුළු කඩේම කෑවා. කන ගමන් ඒ මිනිස්සුන්ට කඩේ කට්ටියත් හිනා. ඒගොල්ලෝ ඇහුවා ඇයි මේ ඔයගොල්ලෝ මේ වගේ කාලෙක සිරිපා කරුණා කරේ කොහොම හරි ඒ ඔක්කොම ලින්ක් ඒගොල්ලෝ කතා වෙලා අපි මෙහෙම කට්ටියක් නගිනවා ඒගොල්ලෝ දැකලා ඒගොල්ලෝ කතා වෙලා ඇයි දන්නේ මේ වගේ කාලෙක මේ ළමයි කරුණා කරන්නේ සිරිපාදෙට කියලා. ඉතින් ඒගොල්ලෝ අපිට කිව්වේ නැහැ. ඒගොල්ලෝ හිතන්නේ අපි ෆුල් රෙඩි වෙලා යන්නේ නැති කියලා. ඉතින් ඒ කවදම දායකවත් ජීවිතේ අමතක වෙන්නේ නැති මෙමරි එකක් මගේ ලයිෆ් එකේ. ඒ මදිවට අපි තවත් එකක් කියන්න තියෙනවා. අපි පල්ලෙහාට බහිද්ද තව 100 කෙනෙකුත් අපිට හම්බුන සුදු ඇඳගත්ත 100 කෙනෙක්. ඒ 100 තමුදු විදිහට අපේ දිහා බලාගෙන එකපාර උඩට ගියා හැල්ලා බලද්දි 100 කොහෙද දන්නේ මේ ඔක්කොම අපිට වෙච්ච දේවල් මේ ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරන්නේ. ඉතින් ඔයගොල්ලෝ කියන්න පුළුවන් සමහරවිට මේක බොරු කතාවක් වෙන්නේ නැති මේ වන්ට එහෙම කියලා. හැබැයි ඉතින් මේ මට හිතුණා මේක ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරගන්න. මේක මාත් එක්ක ගිය මගේ අනිත් යාළුවෝ තුන්දෙනා තමයි ඒකට සාත් කිරින්නේ. ඉතින් ඇත්තටම වටිනා දෙයක් ඒකයි මං හිතුවේ මේ ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරන්න. බල්ලත් අපිත් එක්ක එකම තැනකට එනකන් ආවා සුදු බල්ලා. ඊට පස්සේ එතනින් එක ස්පොට් එකකට පස්සේ අපිට යාවත් හොයාගන්න බැරි වුණා. එයා තමයි අපේ ගයිඩ් වගේ අපිත් එක්ක රැය වෙනකන් අපිත් එක්ක හිටියේ. සමහරක් විට රත්නපුර පැත්තෙන් අපි ආපු හින්දා අපි සමන් දේවල් කියන සමන් දෙවි හාමුදුරුවෝ අපිව බලාගත්ත වෙන්න පුළුවන්. අපිට අපි ආරක්ෂා කරගත්ත වෙන්න පුළුවන්. මොකද එච්චර අපි අමාරුවක ජීවිතේ කවදාකවත් ඒ වගේ සිචුවේෂන් එකකට මම මුණ දීලා නැහැ. මොකද මම මල්ලිට හොඳම අසනීපයි. දැන් මට පේනවා දැන් හීනෙමුත් පේනවා චොපර් එකක් ගේන්න වෙයි. මුව නග්ගන් පල්ලෙහාට ගේන්නේ වගේ ලොකු දේවල් වුණා. හැබැයි ඉතින් කිසිම කරදරයක් වෙන්නේ නැතුව අපිට පල්ලෙහාට කරුණා කරගෙන එන්න පුළුවන් වුණා. ඊට පස්සේ ඉතින් ඒ හැමදේම මාරම කෙටි කාලෙකින් වුණා වගේ හැඟීමක් දැනුණා. ඇත්තටම මේක මන්නම් විශ්වාස කරන්නේ මේක දෙවියන්ගේ හාස්කමක් දෙවියන්ගේ බැල්මක් තමයි අපිට ලැබුණේ. පිහිට වුණේ. ඉතින් මම හැමතිස්සෙම මේක පිළිගන්න දෙයක්. ඉතින් මං හිතනවා මේ වගේ ගොඩාක් ස්ටෝරීස් ඕගලන්ටත් ඇති ෂෙයා කරගන්න. ඔයගොල්ලන්ගේ ජීවිතේ මීට වඩා ලොකු ස්ටෝරීස් වෙච්ච දේවල් ඇති ෂෙයා කරගන්න. ඉතින් මං ආසයි ඔයගොල්ලන්ගේ කතාවල් පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එකේ ඔයගොල්ලෝ මට කමෙන්ට් එකක් දාගෙන යන්න.
මේ ඒ වගේ විශේෂ දේවල් අපිට මේ වචන වලින් කියලා ඔප්පු කරන්න පෙන්වන්න ඔප්පු කරන්න බැරි දේවල් ඒවා අපේ ධර්මයක් සමග අපේ විශ්වාසය තියෙන කට්ටියට ගොඩක් ඒක තේරුම් ගන්න පුළුවන්කම ලැබෙයි. ඉතින් මට ඒක කවදාකවත් අමතක වෙන්නේ නැති සිදුවීමක් තමයි මගේ ජීවිතේ. ඉතින් ඔයගොල්ලොත් පල්ලෙහා කමෙන්ට් එකක් දාගෙන ඉන්න ඔයගොල්ලන්ට වෙච්ච දේවල් දිනවනම් හැමෝත් එක්කම ෂෙයා කරන්න. එහෙනම් මං ගිහින් එන්න. චා වේවා.